ගේම් කාරයන්න මහින්ද ගේම් මාස්ටර් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ගේම් මාස්ටර්. හරිද? නමුත් අනුර කුමාරත් අවුරුදු දෙකෙන් අපි යවනෝ. ඒ අයි කියන්ට ඔබතුමා දන්නෙත් නෑ මම දන්නෙත් නැති වෙන්න ඇති. නමුත් මම රත්තරන් පුතේ මේ රට ඉතුරු කරන්නට වෙහෙස මහන්සි වී වැඩ කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒක කටවාන හිටපම් බං. අලාගේ කට්ටියගේ පක්ෂයේ කට්ටියගේ හසිරි මන්දිමයි. 1988 මිනිමෙරුව ඕගොල්ලෝ. අපි එහෙම මිනිමෙරුවේ අපේ තමන්ගේ ජාතිය මරපු කට්ටිය නෙවෙයි අපි. ඔච්චර තමයි. ජනතාවගේ පැත්තට ඔය විදිහට බෝලේ පාස් කරන එක හරිනේ. නෑ ජනතාවට බෝලේ පාස් කරේ නෑ. බොරු කියන්න එපා ඔයා. හැමතිස්සෙම නිකන් බෝලේ පාස් කරයි කියලා කියන්නේ මොකද්ද? බෝලයක් කොහෙද? මට බෝලයක් ඇත්තෙත් නෑ. අපේ රටේ පාසල් 10126ටම ලෝකේ ඉන්න කෝටිපතියෝ 10126ක් අපි සම්බන්ධ කරලා දෙනවා. ඔක මහ ලොකු දෙයක් නෙවෙයි. ගරු මන්ත්‍රීතුමා වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නිශ්ශබ්ද වෙන්න ගරු මන්ත්‍රීතුමන්ලා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගහක් ලෑස්ති කරලා තියෙන ඔබ වහන්සේ. ඒ අඹ ගස් තියෙන බව දන්නේ නැද්ද මිහින්තලාවේ? නෑ ඔබ වහන්සේනේ සජිත් ප්‍රේමදාස මහත්තයාට යෝජනා කළේ දිවුරුම් දෙන්න හොඳයි මිහින්තලාවේ අඹ ගහක් යට කියලා. ඒකේ වැරද්දක් තියෙනවා. නෑ කිසිම වරද්දක් නෑ මං මස් කාලද්දා මම ඡන්දකින් එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමා ඔතන අද වාඩි වෙලා ඉන්නේ ඔබතුමාගේ ওই ටීම් එක ඔක්කොම මම ඔබතුමාට වීසා එක දීලා ඔතන වාඩි කරවපු හින්දා තමයි. අන්න ඒක හොඳට මතක තියාගන්න ඔබතුමා. හරිද? ඒක නැති කරන්නත් මට පුළුවන්. ඔතන ඉන්න හම්බෙන්නෙත් නෑ කාටවත්. අන්න ඒක මතක තියාගන්න ඔබතුමා. ඔයාට තියෙනවා ගුප්ත බලයක් මට අඟල් මට ඉවර කරමු මම දන්නේ ඒක ගුප්තද කියලා. මට කියන්න 1901 පෙබරවාරි 5 වෙනිදා දවස කවද්ද? අඟහරුවා සරි. අඟහරුවා. අඟහරුවාද? ඔව් හරි. හරි වෙන එකක් තමයි. 1901 ඔව්. අප්‍රේල් 20. 1901 අප්‍රේල් 20 සෙනසුරාදා දවස. හරිනේ. මට මතකයි අපි 77 ආරම්භ කරද්දී ඉස්සෙල්ලාම ආවේ ඇඟලුම් කර්මාන්ත. අපිට කිව්වා ඒක ටේලර් සාප්පු කියලා. තව කට්ටියක් කිව්වා අපි ජංගි මහනවා. මම එකක් කියන්නේ කාන්තාවන්ට හොඳම ජංගි ලෝකේ අදහදන්නේ ලංකාව. මරු මාරයි නියමයි වික්ටෝරියා සීක්‍රට් එකෙන් අහන්න කොහෙන්ද එන්නේ කියලා ජංගි ටික. කොහෙන්ද එන්නේ? ඒ කාන්තාවන් දන්නවා. හම්බ කරන්න පුළුවන් එක හම්බ කරන්න. ඉදිරියට යන්න පුළුවන් එක ඉදිරියට යන්න. කියන කතා ගේම් කාරයන්න මහින්ද ගේම් මාස්ටර් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ගේම් මාස්ටර්. හරිද? නේද? පක්ෂ කඩලා තියෙනවා අරන් තියෙනවා නේද? තමන්ට එරෙහිව ඒ කියන්නේ තමන්ට එරෙහිව තමන් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරයි කියන කෙනත් කරට අත දාගන්න තරම් ගේම් නම් ගේම්. මම අනුර දිසානායක ජනාධිපතිතුමා නම් මේ වෙලාවේ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන ආපදා කළමනාකරණය පිළිබඳ දීර්ඝකාලීන අත්දැකීම් මේ ජනාධිපතිතුමා තුන්දෙනාටම ආරාධනා කරනවා ජනාධිපති මන්දිරයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාත් එක්ක වාඩි වෙලා මේ ප්‍රශ්න විසඳගන්න මට උදව් කරන්න කියලා. මේ මොන ගේම්ද රනිල්ගේ මේ පවුමේ മന്ത്രിවරුන්ට හදන චිත්‍රයක් මාර ගේමක් ගහයි මොන ගේමක්වත් නැහැ ඔය ඔළුවේ. හරි ඔය ඔළුවේ ගහපු හැම ගේමක් අසාර්ථකයි. එහෙම ගේම් සාර්ථක වුණා නම් එයා වැඩිම ගේම් ගැව්වේ පක්ෂය තුලනේ. මම කියන්නේ එයා ආණ්ඩු මෙහෙවුවට වඩා වැඩියෙන් එයා මෙහෙवला තියෙන පක්ෂයක්. එයා ආණ්ඩු මෙහෙवला තියෙන පොඩි කාලේ. තාම නේද? ඉතින් පක්ෂයක් අවුරුදු 25ක් මෙහෙवला. හරිද? අවුරුදු 30ක්. අවුරුදු 30ක් පක්ෂයක් මෙහෙवला. ගැට ගහලා නේද? ගේම් ගහලා අන්තිමට මොකද උනේ? පාර්ලිමේන්තුවට එන්න බැරි වුණානේ. ඔන්න එතුමාගේ ගේම් වල ප්‍රතිඵල. හරිද? එයාට ඒ නිසා දන්න හරියට මිමුණත් අටවන ජනාධිපති කියලා. ලොකෝයි මොකද්ද මං ලෝකෙ තියෙන ලොකුම රස්සාව? ඒව മന്ത്രിගමුනේ. හරිද? එයා අටවන ජනාධිපති. හරිද? එයා හැමදාම මේක අටවට්ටම හිටියා. එකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. නමුත් අනුර කුමාරත් අවුරුදු දෙකෙන් අපි යවනෝ. මොකද්ද ඔබ කිව්වේ? ඒ අයි කියන්ට ඔබතුමා දන්නෙත් නෑ මම දන්නෙත් නැති වෙන්න ඇති. නමුත් මම රත්තරන් පුතේ මේ රට ඉතුරු කරන්නට වෙහෙස මහන්සි වී වැඩ කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ලංකාවේ දැරණිතලේ හිටපු එකම ජනාධිපතිතුමා විජේරාමේ ගෙදරින් එළියට දැම්මා. අපි බය නෑ. අපි එදත් ආවා. අදත් ආවා මේ නුගේගොඩට. මහා රැලියට ආවා. බය නෑ. මම රත්තරන් පුතේ අපි බය නෑ. නමුත්
ඒ යුද්ධේ ඉවර කරපු නායකයාට කෙලේ ගුණයක් තිබ්බේ නැති අනුර කුමාර මය පුතේ උඹටත් මටත් කෙලේ ගුණයක් තියයිද කියපන්කෝ. ඉස්සු දෙයක්ෝ එහෙම අහනවද මේ මිනිහගේ කතවාන හිටපම් බං. යාලාගේ කට්ටියගේ පක්ෂයක කට්ටියගේ හසිරි මන්දිමයි 1987 මිනි මැරුව ඕගොල්ලෝ. අපි එහෙම මිනි මැරුවේ අපේ තමන්ගේ ජාතිය මරපු කට්ටිය නෙවෙයි අපි. nice. අපි රණ්ඩු වුණා මේ මෙතන ඉන්න මේ සිංගල මිනිස්සුත් එක්ක. ඒක ජාති ප්‍රශ්නයක්. ඒ ඇති කරගත්තේ ඕගොල්ලෝ 80ට ඕගොල්ලෝගේ ලොක්කා දුවගෙන ආවේ උත්තරට අපේව බේරගන්න කියලා. මතකයිද? ඕගොල්ලෝ උතු මේ ඕගොල්ලෝගේ කට්ටිය දුවගෙන ආවේ ප්‍රභාකරන්ට බේරගන්න කියලා. මතක තියාගන්න ඒ නිසා මේ පාපිසෝට මම එකක් කියන්න කැමතියි. ඕගොල්ලෝගේ අනුරාධ හොස්පිටල් එකම තියෙන වාහන 3යි. කැබ් එකයි, ලොරි එකයි, වෑන් එකයි. ඇම්බුලන්ස් එකක් නැති පවා කියලා අඩනවා. හැබැයි අපි මේ බබාලා ටික ඉල්ලනවා කැබ් එක. කලින් කොහමද කිව්වේ මේ බස් වල යනවා ඊට පස්සේ ට්‍රේන් වල යනවා දැන් ඔයගොල්ලෝ කැමැතිලා ගන්න පඩි අයි වැඩිම එපා ඔයාලගේ කතානායකතුමාගෙන මේ කොමිටි කම්ප්ලේන් එක දාලා තියෙනවා ලැජ්ජ නැද්ද බද්ද ගන්නේ මස් කාලක්දා ඔයගොල්ලෝ මේ බුද්ධාගමටත් ලැජ්ජයි සිංහල මේ ජාතියටත් ලැජ්ජයි ඔයාලගේ කතානායකතුමා පඩි දෙකක් මේ පෙට්‍රෝල් දෙකක් ගත්තා කියලා හිටපු මේ චාමර කවුද කොන්දම දැනුවත් තිබ්බ පුත්කලයා මෙතනින් මේ පුටුවේ ඉස්සරහ පුටුවේ මට මෙතන බලනකොට දුකයි දෙවියනේ අපේ ඕගොල්ලොන්ට ওই PHI කරලා මේවා කරන්න ඕනේ කියලා එතුමාවත් එලවලා ආපහු එලවන්න හදන්නේ අතන මට කතානායකතුමා ඔයාලගේ පාපිසෝ ටික මේ කෙලියොට්ට දෙකින් ගියා නේද ළඟදී මේ කෙලියොප්ටර් දෙකින් ගියානේ එක කෙලියොප්ටරෙන් අනික කෙලියොප්ටර් එක පනින්නද උලන් ගියා නම් අනිත් එක පනින්නද අනේ මේ බබාලට කටවාන ඉන්න කියන්නේ මේ ලැජ්ජයි මේ අගමැති ප්‍රයිම් මිනිස්ටර් පාඩි වෙලා ඉන්නවා ඔයාලා බබාලට කටවාගෙන ඉන්න බැරි වෙලා තියෙන්නේ ජනතාවගේ පැත්තට ඔය විදිහට බෝලේ පාස් කරන එක හරි නෑ නෑ ජනතාවට බෝලේ පාස් කරේ නෑ බොරු කියන්න එපා හැමතිස්සෙම නිකන් බෝලේ පාස් කරයි කියලා කියන්නේ මොකද බෝලයක් කොහෙද මට බෝලයක් ඇත්තෙත් නෑ ජනතාව යම් කිසි ප්‍රමාණයක් වක් කියනවා. ඔය ඉතින් අපි කට්ටියට බලය දුන්නට ඒක වක් කියන්න ඕනේ. ඉතින් ඔයලා කියන විදිහට අපි නම් බෝලේ පාස් කරේ. ඒකට අපිට බෝලයක් දුන්නේ කට්ටිය වක් කියන්න ඕනේ. අපේ රටේ පාසල් 10126ටම ලෝකේ ඉන්න කෝටිපතියෝ 10126ක් අපි සම්බන්ධ කරලා දෙනවා. ඔක මහ ලොකු දෙයක් නේ. සමහර එක්ක හයි කොහොමද ඔබ කරන්නේ කියලා. ලේසියෙන් කරන්න පුළුවන්. මට පුළුවන් කොටසක් කරන්න. තවත් කොටසක් අපි බාර දෙනවා තානාපතිවරුන්ට. හැම මාසෙකම ටාගට් එකක් දෙනවා. ඒ ටාගට් එකට වැඩේ කරන්න. ටාගට් එකට වැඩේ කරේ නැත්නම් ඔයාගේ පත්වීම අවලංගුවේ අපහ ලංකාවට ගෙල්ලන. ඔබ වගේ කොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගහක් ලෑස්ති කරලා තියෙන ඔබ වහන්සේ. අයි අඹ ගස් තියෙන බව දන්නේ නැද්ද මිහින්තලාවේ? නෑ ඔබ වහන්සේනේ සජිත් ප්‍රේමදාස මහත්තයාට යෝජනා කළේ දිවුරුම් දෙන්න හොඳයි මිහින්තලාවේ අඹ ගහක් යට කියලා. ඒක වැරද්දක් තියෙනවා. නෑ කිසිම වරද්දක් නෑ මං කියන්නේ මොන කොයි අඹ ගහද සූදානම් කරලා තියෙන්නේ. ඊට වසර 2332කට පෙර ධර්මාශෝක මහරජුරුවන්ගේ පුතා තමයි මිහිඳු හාමුදුරුවෝ කියන්නේ. ඔව්. දීප චක්‍රවර්ති. ඔව්. අධිරාජ්‍යගේ පුතෙක් තමයි මිහිඳු හාමුදුරුවෝ කියලා. මිහිඳු හාමුදුරුවන්ගේ කවුද සජිත්? මිහිඳු හාමුදුරුවන්ගේ කවුද සජිත්? මිහිඳු හාමුදුරුවන්ගේ කවුද සජිත්? ඔයාට තියෙනවනේ গুপ্ত බලයක් මම ටංගල් මම ඉවර කරමු මම දන්නේ ඒක গুপ্তද කියලා. මට කියන්න 1901 පෙබරවාරි 5 වෙනිදා දවස කවද්ද? 1901 පෙබරවාරි මේ පහද වහන්නේ. ඔව් 1901 පෙබරවාරි 5 වෙන්නේ බදාදා දවස. 1901 පෙබරවාරි 5 බදාදා දවස. 1901 පෙබරවාරි 5 ඔව් බදාදා. 1901 පෙබරවාරි 5. සෝරි 1901 පෙබරවාරි 5 නේ. ඔව්. අඟහරුවාද සෝරි. අඟහරුවාද. අඟහරුවාද? ඔව් බලන්න. ඔව් හරි හරියට හරි. හරි වෙන එකක් අහන්න. මොකද්ද? ඇවුල. 1901 ඔව්. අප්‍රේල් 20. 1901 අප්‍රේල් 20 සෙනසුරාදා දවස. චෙක් කරන්න. හරිනේ. 1920. 1900 මේ 20 අප්‍රේල් 17. 1920 අප්‍රේල් 17 සෙනසුරාදා දවස. කොහොමද මෙහෙම කියන්නේ? මොකද්ද ඔබ කිව්වේ? නෑ මේක නෑ අතනම මේ මට වෙන උත්තර මේකෙන් හම්බුණු ගණිත අපි ඕන වෙන දවසක් කතා කරමු අධිමානසික බල සම්බන්ධයෙන් අපි ඉස්සර පොඩි චමිතද සම්බන්ධ කරගෙන රිසර්ච් එකක් කරන්න ඉන්නවා චමිතද
චමති මම අවසානයේ පොඩි එකක් කිය පොඩි ඔයාලට පොඩි හින්ට් එකක් දෙන්න තාර මගේ ඔව් පොඩි මම මේක තුර ඇහුවේ මොකක් නිසා නෙමෙයි. වාගේ ඒක මම දැක්ක අපි පිටකන් දැකලා තියෙනවා. ඒක රටට පෙන්වන්න ඕන නිසා. ඒ අධිමානසික බලයෙන් මට කියන්න. මේක අඩ්වාන්ස් බලෙන් නෙවෙයි. හැබැයි අඩ්වාන්ස් බලෙන් කරන වෙන වැඩක් තියෙනවා. හරි එහෙනම් මොන බලෙන් හරි කමන්නේ නැහැ. මට අවසන් කරන්න ඕනේ. සජිත්ට නාමයට ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද? නාමල් රාජපක්ෂ දීර්ඝකාලීන සිරකරුවෙක් හැටියට සිර දැනුමක් ලබන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් මම ඇත්තට බලලා නැහැ. හැබැයි සජිත් ගැන මම ඕනනම් ඔයාලට ඊළඟට සලන්නේ අනිවාර්යෙන් හරියටම කියන්න. ඒක නාමලගේ මම අවදානෙට අන්තිමට මේ මම විනාඩියෙන් පොඩි දෙයක් කියන්න. අර මගේ ප්‍රමිතීන් අනුව චමුදිත මම කියවනේ මේ විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය සහ ළමාපචාර සම්බන්ධ ඒ වගේදී ඒ කියන්නේ අපරිදුර වෙන එක මෙයා කේන්දරේ බලන එක නෙමෙයි මම කිව්වේ. කේන්දරේ බලන එක මට හම්බුනොත් මම බලනවා මොකද මගේ පරීක්ෂණ වැදගත් ඉතින් හැබැයි ප්‍රතිකර්ම කරන්නේ නැහැ. හැබැයි ඉතින් කවුරු හරි හිතන්නකෝ ගෝල් ප්ලේටඩ් වෙපන් එකක් එක්ක අහු වෙනවා. ඒ වෙපන් එක මිනිමර් වල සම්බන්ධත් නැහැ. ඒ වගේ ස්ටෝක් මම උදව් කරනවා. ඒක දුමින්දර උදව් කරනවා. දැන් දුමින්දර හම්බුනේ. ඒක තමයි කියන්නේ. ඒක නවා කළා. මගේ ගැන මොකද නොකියන්න මම ඔයාලට හින්ට් එකක් දෙන්නම් කියලා නේ කිව්වේ. හරි. මොකද මගේ හැබැයි දුමින්දරගේ කේස් එක පටගාලි කරුණා. නේ? මේ දොස්කොඩේ දාසුණානේ. ඒක කියන්නේ මෙයා තමයි වැඩේ කරලා තියෙන්නේ. ඒක තමයි කරලා තියෙන්නේ. ඒක දන්නේ දැන්. හොඳයි. හරි. දැන් තෙල් නැවක් කෙනක බ්‍රේකින් නිවුස් එක. මම දැක්කනේ ගෑස් නව ශ්‍රී ලංකා මුහුදට ආසන්න වේ බ්‍රේකින් නිවුස්. දැක්කද? අද ඊළඟ ගියා ගෑස් නැව වරායට එයි. ගෑස් නැව ගොඩ බාන්න පටන් ගනි. මොකද්ද මේ? ඇයි සලස්මක් තිබුණේ නැහැ. මොකද්ද ඔබ කිව්වේ? සමහරෙක් මගෙන් අහනවා අපරාධ නේද? ෂෝට් කට් එකෙන් අගමැති වෙන්න තිබ්බනේ. ෂෝට් කට් එකෙන් ජනාධිපති වෙන්න තිබ්බනේ. අහන ඇත්තොන්ට මම කියන්න කැමතියි 10 වතාවක් මට ආරාධනා කරා 61 වතාවක් මට ආරාධනා කරා මම ගන්න. එහෙම නැත්නම් මට 71 වතාවක් මම ගියා ජනාධිපතිතුමා හම්බ වෙලා කියන්න කරුණාකරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම බාර දෙන්නේ කියලා. බොරුනේ. ඈ? ඉතින් මම ගිහලා ඒක කියනකොට මට ලැබෙන්නේ නෑ ඔයා අගමැති වෙන්නේ කියන ආරාධනාව. බොහෝ දෙනා දන්නවා මගේ ප්‍රතිපත්ති. ඒක මම හිතන්නේ රටේ ජනතාවත් දැන් දැනගන්නට ඕන.